මම අද පෙන්වන්න හදන්නේ කැටපිලර් එකේ තියෙන අලුත්ම මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය. මේ මෝටර් ග්‍රේඩර් එක තමයි 14L. මේක අති නවීන එකක්. මේක මේ ඉස්සරහ රෝද වලට පවා මෝටරයක් තියෙනවා නේද? දෙකක්. දැනට කැටපිලර් එකේ තියෙන අලුත්ම මෝටර් ග්‍රේඩර් එක. මේක බලමු මේකට නැගලා කොහොමද විස්තර කියලා. උඹ ලෝකෙට කවුරුණත් උඹව මතක සුමානයයි. අපි යකට බයද බං සොහොන අපේ විමානයයි. ඔය කොකාට වාරය නම් මේක ස්ටීරින් එකක් නෑ. මේ ලිවර් වලින් තමයි අප්පා පාලනය කරන්නේ. මේ සින්දුවලම එල්ලි චීන පටස් දාලා වගේ පුතාරකේ අපි හයේ හතර කල්ලි. අපේ කොටස් වෙලඳ පොලේ සටස් ගන්න කොට වැටෙන්නේ නෑ සල්ලි. අපි හිතත් මෙහෙමමයි ගටක් තියෙන කොට යටත් වෙයිද මල්ලි. සම්පූර්ණව ඉදිරිපස පිටිපස වටේ පිටේ කොහොම මේ කැමරාව වලින් පේනවා 360ම. ලස්සන හද ගැස්මට මුල පුරලා දොස්තරයයි පිස්සත් මග හැරලා තිස්නය දුන්නට මේක තමයි හෑන්ඩ් බ්‍රේක්. මතු පිට නෑ බං රත්තරන් ඔය පස්සේ මේක උස්සන්න ලග වෙනකම් උතර ෆ්‍රී හිට් ඉස්තරන් තුම්මුලා සම්බේවලා මේ ක්ලච් එක බ්‍රේක් එක පාට වන්දි උන් කලස් පන්සලට මලක් තන්සලට මේ ලිවර් කිස්සම මේ ප්ලේට් එක ඉස්සනවා. බොරු වලස් විහුණු නැති කලස්ථාන කොට මේකෙන් ඉස්සම මේ පැත්ත ඉස්සනවා. ඔය පැලස් වල සුමුදු මලස් වල රැඟුවේ කොටක් ෆේක් තන්දි මේ අහසට පොළවෙන් නගින්නේම එක මේකෙන් තමයි කරකවන්නේ. මේ ලිවර් එක උඹ ලෝකෙට කවුරු වුණත් උඹව මතක සුමානයයි. අපි යකට බයද බං සොහොන අපේ විමානයයි. ඔය කොකාට වාරය නම් තිබ්බ යට දිවාරයයි. ගල් කටස් පටස් ගාලා ගිටාර් වෙනවා මේ සින්දුවලම එල්ලි. චීන පටස් දාලා වගේ පුතාරකේ අපි හයේ හතර කල්ලි. අපේ කොටස් වෙලඳ පොලේ සටස් දාන කොට වැටෙන්නේ නෑ සල්ලි. අපි හිතත් මෙහෙමමයි ගටක් තියෙන කොට යටත් වෙයිද මල්ලි. රෝද හරවන්නේ මේක. මේ ලිවර් එක පැත්තට කරාම රෝදේ හැරෙනවා. අප විසින් ඔබ වෙනුවෙන් නිමැවූ දුමාරේ ගීතය දිනක මේ මහා පිම්බීමේ යෝධ වනස්පතියක් ලෙසින් සියලු සෞද සිත්හි මුල් බැස ගන්නා බව නිසකයි. ආමුවක් ලෙස මුණ ගැවුණු අනුරාධ අබේසිංහ නම් වූ සෞද සංගීතවේදියා විසින් පූජ්‍ය අත්තිරිය පුණ්‍යරත්න පින්නන්ත ස්වාමීන් වහන්සේට අපව හඳුන්වා දෙමින් මා කෙරෙහි තිබූ අකලංක විශ්වාසය නිසාවෙන් මෙම මනරම් නිර්මාණයෙන් ජීවමාන කොටස්කරුවෙක් වීමට මම භාග්‍යවන්ත වෙමි. මේ අද්විතීය සංගීත නිර්මාණයට හඬ මුසු කරන්නට මාහට ඉඩහසට ලබා දුන් ගෞරවනීය ප්‍රවීණ ගීත පද රචක පූජ්‍ය අත්තිලී පුණ්‍යරත්න ස්වාමීන් වහන්සේටත් සංගීතවේදී අනුරාධ අබේසිංහයන්ටත් මාගේ හදපිරි ප්‍රතිවේදීත්වය මෙසේ පළකට සිටිමි. මම රොබී ජේ. මේක නියුටල් කරා. ඒක පිටිපස්සට Thank you.